පවුලේ සෑම දෙනාම අරමුණු හැටියට විවාහ සංවත්සරයෙන් අවුරුදු 20ක් ගත වෙන අවස්ථාවේ සිසර කුමාර මහත්මයා සහ මහත්මිය දෙපළටම නිරෝගී සම්පත් වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම ඔනිට සෙනිට ඇතුළු ඒ දුවා කරුව හැම දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙමව්පියන්ට නිරෝගී සුව වේවා කියන පැතුමක් තියෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාව කොරෝනා වසංගතයේ මිය පරලෝකීය ටී.එච්. සල්මන් පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නයි මේ පින්කමේ දායකත්වයේ දැක්වෙන්නේ. දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ බණ බුදුහාමුදුරුවෝ ගණනන බණහන පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. අවබෝධ පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා, පුතු පඤ්ඤා කියලා. දැන් බලා ගන්න පුළුවන් තම තමන් මේ තුන්දෙනාගෙන් කොයි කෙනාද කියලා. පළවෙනි කෙනා අවබෝධ පඤ්ඤා. කොයි වගේද? හරියට උපමාවකින් කියනවා නම් කලය අනෙක් පැත්ත හරවල වතුරක් කරනවා කියන්නේ. ඒ කියන්නේ ඔච්චර පිරෙව්වා කලය පිරෙන්නේ නැහැ. ඒ වගේ බණහන අයත් ඉන්නවලු කොච්චර ඇහුවත් හිතේ මුකුත් නැහැ. ඔන්න පළවෙනි කෙනා. දෙවෙනි කෙනා උච්ඡංග පඤ්ඤා. බණ අහගෙනත් ඉන්නවා හිතේ තියෙනවා. නැගිටලා යනකොට මොකොත්ම හිතේ නැහැ. උපමාවකින් කියනවා නම් දැන් මොකම වාඩි වෙලා ඉන්නකොට ඔඩොක්කුවේ මොනවා හරි රඳවගෙන ඉඳලා එකපාරට නැගිට්ටොත් මොකද වෙන්නේ? හැලෙනවා විසිරෙනවා. ඒ වගේ බණහනක් තියෙනවා. තුන්වෙනි කෙනා පුතු පඤ්ඤා. උපමාවකින් කියනවා නම් හිස් කලයක් අරගෙන නිවැරදි පැත්ත හරවල වතුර පුරවනවා වගේ. ඇයි? කලේ පුරවන්න තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ වගේ බණහනක් තියෙනවා. කොහොමද සුනාත ධාරේත චාත ධම්මේ. හොඳට අහන්න. සුනාත අහන විතරක් නතර වෙන්නේ ධාරේත. හිතේ තියා ගන්න, ධාරණය කර ගන්නවා. ඒ විතරකුත් නෙමෙයි චාත ධම්මේ. ඒ අනුව ජීවත් වෙනවා. දැන් කොයි කෙනාද හොඳ? උච්ඡංග පඤ්ඤාත, අවබෝධ පඤ්ඤාත, උච්ඡංග පඤ්ඤාත, පුතු පඤ්ඤාත. පුතු පඤ්ඤාත. අටුවාචාර්යයන් වහන්සේලා ධර්මයේ ආනිසංස කියනවා. කොහොමද? නවකප්පං සුතං ධම්මං අට්ඨකප්පංච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්ති දේශිකව සංකේයය. අන ආනිසංස. මුලින් කිය බණ අහන අය ගැන නවකප්පං සුතං ධම්මං. සුත කියලා කියන්නේ අහනවා. හොඳට බණ ඇහුවොත් කල්ප 9ක් ආනිසංස ලැබෙනවා. හොඳට බණ ඇහුවොත්. නවකප්පං කියන්නේ ඒක. ඊළඟට අට්ඨකප්පංච යාචිතෝ. යාචිතෝ කියලා කියන්නේ ඉල්ලනවා කියන එකයි.
තමයි දැහැත් වශයෙන් ආරාධනා කරේ. යදාම් දෙන අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්ම දේශනාව කරලා දෙන්න අපි කෙරේ යන කම්පාවෙන් තියෙන අදහසක් නේ. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරපුවාම කොච්චර දාන්නේ නැද්ද? කල්පාට. අපායේ නොඇටි ඉන්න පුළුවන්. ඒක කප්පම අනුමෝදන්නේ. අනුමෝදන්නේ කියන්නේ අනුමෝදන් වෙනවා. සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. එහෙම ශ්‍රද්ධාවෙන් අනුමෝදන් නම් කල්පයක් ආනිසංස තියෙනවා. ඊළඟට දේශිතෝ අසංකේය. දේශකයන්න් වහන්සේ නිවැරදිව ධර්ම දේශනාව සිදු කරපුවාම සීමාවක් නැතුව ආනිසංස තියෙනවා. ඒ නිසා ඔය ආනිසංස ලබන්න ඔබ දැන් උත්සාහවත් වෙන්න මෙතන ඉඳන් මේ ධර්ම දේශනාව පුරාවට මම හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා කියන සිතිවිලි. මාතෘකාව අංගුත්තර නිකායේ දසක නිපාතේන සූත්‍රය. සූත්‍රයේ නම ජානුස්සෝනි සූත්‍රය. හරි ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රය පුරාවටම කියවෙන්නේ නියකිය අය සම්බන්ධව අපි බැරිලා ගිහින් කොහෙද උපදින්නේ සහ පින් ගන්න පුළුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා. ඒත් කෙනෙක් මේ ගියාම අත්දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් දෙකෙන් පින්කම් කරනවනේ නේද? සමහරවිට ඒකේ අර්ථයවත් දන්නේ නැතුව කරනවා. කරන්න ඕනේ නිසා කරනවා. ඒ නිසා අද ඒ සම්බන්ධව දේශනාවක් කරනවා. ඔබට ගැටලු දෙන්න පුළුවන් අපි මෙහෙම හත් දවසෙන් කරනවා පින්කම් 3 මාසෙන් කරනවා මේවා කරලා ප්‍රතිඵලයක් තියද නැද්ද? සමාධිය ඔය මේ සූත්‍රයේ පුරාවටම ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර දෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතය. සූත්‍රයේ නම ජානුස්සෝනි සූත්‍රය. අංගුත්තර නිකායේ වා සමහරවිට ගැටලු ඇති වෙන්න පුළුවන් කොහෙද මේක තියෙන්නේ කියලා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රමාණය කොච්චර දහලා තියෙනවද? ඈ 84000යි. බුදුහාමුදුරෝ මේකෙන් 82000 දේශනා කරලා තියෙන ඉතුරු 2000 ශ්‍රාවක භාසිකයි. කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරනවා. ඒ මුල් කාලේ බුදුහාමුදුරෝ වැඩ සිටියේදී ඔය බෙදලා තිබුණේ නැහැ නේද? බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්දහාමුදුරෝ අහලා දැනගන්නවා හැම සූත්‍රයකම තියෙන ඒවම් මේ සුතං ඒකං සමයං භගවා භාවත්‍යං විහෙරති කියන. අවදේක කියන්නේ ආනන්දහාමුදුරෝ මා විසින් මෙසේ අසන ලදී එක් සමයක විභාගිකුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී මෙන්න මේව දේශනා කළා කියලා තමයි කියන්නේ. ඊළඟට පළවෙනි ධර්ම සංගායනාවේදී ඔය ඔක්කොම බුදුහාමුදුරෝ දේශනා කරපුවා බෙදුවා කොටස් කීයකටද ප්‍රධාන? කීයකටද? 3යි. සූත්‍ර, විනය, අභිධර්ම. සූත්‍ර නම් කොටස් 5යි, විනය කොටස් 5යි, අභිධර්ම කොටස් 7යි. අපි ගන්න සූත්‍රයේ තියෙන සූත්‍ර කොටස්. සූත්‍ර පිටකේ කොටස් 5යිනේ. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය. දීඝ කියලා කියන්නේ දීඝ සූත්‍ර. අන්න එක පැත්තකට කරා දීඝ නිකාය හැටියට දක්වනවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය. සංයුත්ත එකතු කරපුවා සංයුත්ත නිකාය. ඒ වගේම අංක වශයෙන් තියෙන සූත්‍ර අංගුත්තර නිකාය. අංක වශයෙන් තියෙන එකේවා දෙකේවා තුනේවා හතරේවා ඔය විදිහට 11 දක්වා අංක වශයෙන් තියෙනවා. අංගුත්තර නිකාය. ඊළඟට උද්දක ක මහ ප්‍රාණය කියන්නේ උද්දක.
නිකාය කොටස් කීයද? 15. දැන් අපි නිතර භාවිතා කරන පොත් තියෙනවා. බෞද්ධයාගේ අත්පොත මොකක්ද? මොකද? ධම්මපදේ. තියෙන්නේ කොහෙද? බුද්ධ කනිකාය. ඊළඟට අපි නිතර භාවිතා කරන සූත්‍ර ටිකක් තියෙනවානේ ඔය විතරම කියන්නේ. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය තියෙන්නේ බුද්ධ කනිකායේ කොටස. ජාතක පොත් දේශනාව, ඒකවත්තු විමානවත්තු මේ සියලු කොටස් තියෙන්නේ බුද්ධ කනිකායේ. අපි ගන්න සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතය. දසක කියන්නේ කරුණු 10ක් කියන අදහස. පින්නතුනේ දින එනවා බුදුහාමුදුරුවෝ බෑගක් ඉන්න බමුණේ. මේ බමුණගේ නම ජානසෝනි. බුදුහාමුදුරුවෝ ගාවට ආවා, පැත්තකට වෙනවා, වැන්දේ කෙරේ මොකුත් නැහැ. ශ්‍රමණ බව ගෞතමයන් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද කියලා? අපි විවිධ ආහාර පාන දෙනවා, ඒව මියගියට ලැබෙනවා කියලා. සම්මුඛාන් දෙන්නානේ. දේව ලැබෙනවද කියලා මියගියට. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. ස්ථානේ ලැබේ, අස්ථානේ නොලැබේ. තේරෙනවද? නේද? අස්ථාන කියන්නේ නැහැ කියන එක, නොලැබෙනවා කියන එක. ස්ථාන කියන්නේ ලැබෙනවා කියන එක. එතකොට ස්ථානයේදී ලැබෙනවා, ඒ කියන්නේ ගන්න පුළුවන් තැන තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ධර්මයට අනුව කියනවා. ගන්න පුළුවන් තැනකට ගියොත් ලැබෙනවා. එහෙම නැත්නම් ලැබෙන්නේ නැහැ. නැවතත් ගමනහනවා ශ්‍රමණ බව ගෞතමයන් මොනවද අස්ථාන මොනවද ස්ථාන කියලා. ඔන්න දැන් අස්ථාන ටික දේශනා කරා බුදුහාමුදුරුවෝ. යම් කිසි කෙනෙක් ජීවත්ව සිටියේ කරන්නේම දස අකුසල. ඒකම කිය අමුතරනිකායේ දසක නිපාතයෙන් ගන්න කියලා. 10 ඒවා තියෙන නිසා. දස අකුසල. දස අකුසල කරන්නේ කොහොමද? කයෙන්, වචනයෙන්, සිතින්. කයෙන් කීයද? කයෙන් වැරදි කියක් කරනවද? 3යි. මොනවද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය. වචනේ වැඩි 4. වචනේ කියන්නේ කට. හොඳට නරකට කට. ඒකට කටනේ කියන්නේ කට පරිස්සම් කරගන්න කියන්නේ. බොරු කියනවා, ඒලාම් කියනවා, ඉස්වතන කියනවා, පරසවතන කියනවා. 4. සිතින් කියන 3යි. ලෝභය, ක්‍රෝධය, විද්‍යානුසික භාවය. 10යි. යම් කිසි කෙනෙක් මෙන්න මේ දස අකුසල කරනවා. ඔන්න මරණ මංචකයට එනවා. මරණ මංචකයේදී ඕනෑම කෙනෙකුට සිතිවිල්ලක් උපදිනවා. ඕනම කෙනෙකුට. සමහරව කියනවා නිින්දෙදි මැරලා තියෙන උදේ බලනකොට නැරිලා හොඳට දැනක උපදින්න ඇති කියලා. සිතිවිල්ලක්වත් උපදින්න නැති ඇති කියලා. උපදිනවද නැත්නම්? උපදිනවා. ඕනම වෙලාවක හදිසි අනතුරකින් ඕනම වෙලාවක. මොකද? උපදිනවා. ජීවත් වෙලා ඉන්නවා නම් පණ තියෙනවා නම් උපදිනවා. ඔබට කියන්නේ දුතිසිත කියලා අසන්න කර්මය කියලා කියනවා. ඔන්න ඔය සිතෙවිල්ල තමයි බලපාන්නේ ඊළඟ භවයේ. යම් කිසි කෙනෙක්
දස අකුසල්ම කරමින් ඉඳලා මරණ මංචකයේදී උපදිනවා නරක සිතිවිලි. ගුවන්නේ නේ. ඒ කරන්නේ දස අකුසල් කරේ. මැරිලා ඉඳලා කොහෙද උපදින්නේ? නරකේ. අපි කියමු නරකේ කියන පළවෙනි එක නරකේ. හතරවෙනි දෙක නරකය, තිරිසන්, പ്രേත, අසුර. ඔන්න දැන් නරකයේ ගිහිල්ලා උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනතරම් පින් කරලා පින් දුන්නත් පින් ගන්න බැහැ. නරකයේ බුදුරෝ. නරකයේ කියන වචනේම තේරෙනවා මේ නරකයි කියලා නේද? ප්‍රධාන කොටස් 8ක් තියෙනවා. ප්‍රධාන එක. ඒ සංජීවයේ, රෞරවයේ, මහා රෞරවයේ කියන හැටි 8 16 තියෙනවා. ගණන් හතර බලන්න. එතකොට ඔය නරකයට වැටුණොත් මොනතරම් පින් කරලා පින් දුන්නා පින් ගන්න බැහැ. ස්ථානයක් දස්ථානයක් අස්ථානය. ඔක ලෝකාන්තරික නරකය කියලා නරකය කියන එක කොටසක් අන්ධකාරය. ඒකට වැටෙන කෙනා හිතන්නේම මම විතරයි මේක ඉන්නේ කියලා. මොකොත්ම දෙන්නේ. තාම දුකියි. අවස්ථා හතරේදී එලි හතරක් වෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට බුද්ධත්වයට පත් වෙනකොට පළවෙනි ධර්ම දේශනාව කරනකොට මහා පාඨිකව. ඔන්න ඔය වෙලාවට එළියක් වේදෙනවා. එතකොට තමයි දැනගන්නේ මේක තවත් දෙයක්. එතකම හිතන්නේම තමන් උගලයි. ඉතින් කොච්චර දුකිතද කියලා. අන්ධකාරය කියන එක අපි අකමැතිද යන්නේ නේ. මතක කාලයක් පැය 12ක් විතර විදුලිය නැතුව. අම්ම දන්නේ. කොච්චර අමාරුද ඉන්නේ ඒ කාලේ. රස්නේ පේන්නේ කිසි දෙයක් කරගන්නද බැන ඉන්නවා. අපි මොකද කරන්නේ? ඔන්න අපි කල්පනා කරනවා මේක මේ පාලකයෝ හරියන්නේ. ඊටම කොහොමද වැඩ කරන්නේ කියලා තහනම් අපිට කවෙක් නේ? අපි ඉතිහාසයේම කරේ ඔය. අපේ අන්තිම රජුරෝ ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුරෝ සුදන්ට පාවල දුන්නනේ අපි. නවනකල අරගෙන යනකොට රජුරෝ කියනවා මට නැති උනේ කීටේ විතරයි වලට රටක් නැතුනේ. එදා ඉඳන් අපි කරේ මොකද? මාරු කරා. පාලකයෝ. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන ඔක්කොම ටික දැන් හරි. දැන් අපේ වැඩේ කරලා තියෙන කරපුවා. හැබැයි අපි ආකල්පනේ වෙනසක් කොහෙද ඇති කරගන්නේ? දැන් උදාහරණයක් කියන්නම් දැන් මේ දවස්වල ඩෙන්ගු අසංගතය හැමතැන. මිනිස්සු ඩෙන්ගු මඳුරට බය නැහැ. හැබැයි PHI මහත්තයා නම් බය. සුද්ධ කරනවා. නැත්තම් නෑ. මඳුරෝ කාලා මැරිලා ගියත් කමන්නේ අපි සුද්ධ කරන්නේ නැහැ. හැබැයි ඊගාව දවසට ආරම්භ වෙනවා දැන් PHI මහත්තයා එනවා කියලා ඔන්න සුද්ධ කරනවා. ආකල්පනේ වෙනසක් ඇති කරගන්න. ජපානයේ ලතර පාසල් යන දරුවාට ඉස්සෙල්ලාම දෙන්නේ ආකල්ප. ඉස්සෙල්ලාම පාරේ යන විදිහ කියලා දෙනවා. පාර මාරු වෙන විදිහ කියනවා. පළවෙනි පාඩම. අපේ විශ්වවිද්‍යාලය යන කෙනෙකුට පාර මාරු වෙනවා.
දෙවෙනි පාඩම වැසිකිළියකට කැසිකිළියකට ගිහිල්ලා තව කෙනෙකුට යන්න සුදුසු පරිසරයක් හදලා පොදු කරනවා. බලන්න වීඩියෝ එකේ තියෙන පුංචි දරුවෝ බෝධනවා පිරිසිදු කරනවා ආකල්ප වෙනවා. ඒ දරුවට පුංචිම කාලේ ආකල්ප දෙනවා. අපේ පොදු වැසිකිළියකට යන්න පුළුවන් තාම ඒක ගාලා ඇතුලේ පිටානේ ආකාරයෙන් වෙනසක් නැහැ. බලන්න පුංචි දරුවෝ අයිස්ක්‍රීම් එකක් කඩෙන් අරගෙන චොකලට් එකක් කඩෙන් අරගෙන කාලා කොලේ කොටට දාන පාර අඩවල් ගාව බලන්න පිටරටවල එහෙම කරන්නේ නැහැ. කොලේ සාප්පුවට දානවා. එහෙම නැත්නම් අදාළ තැනකට දානවා. මම දැක්කා හරි ලස්සන වීඩියෝ එකක් තරුණ දුවේ අයිස්ක්‍රීම් එකක් කනවා. බංකුවේ කෑවෙනවා ඒ අයිස්ක්‍රීම්. යාගේ ලේස්යෙන් පිහදානවා අර කොලේ කඩලා තමන්ගේ බෑග් එකට දානවා. ලංකාවේ. ආකාරයෙන් වෙනවා. පොඩියක් තියෙනවා. ඊළඟට වයසට කල්පනා කරනකොට ඔය මනසා කියවන අනුකූල පෙට්ටිය කඩලා ඉදියක් අරගෙන පත්තු කරලා පැකට් එක වලට දාන්න. දීමන. තිර පැකට් එක කඩින් කඩනවා චකස් දාලා තිර ටික ගන්නවා පත්තු කරනවා දානවා දීමන. උදේ විදිහින් ආමුරු පණයක මස්තස් කරනවා. ආකල්පනේ වෙනස් කරන්නේ. තමන්ගේ වර්ත පිටිය ගේතොර සුද්ධ පවිත්‍ර කරගන්න. පුංචි කාලේ පොඩි දරුවන්ට තෙරපොතේක ගලවලා පිළිවෙලට තියන්න, ඇඳුම් ගලවලා තියෙන තැන් වල තියන්න. මේවා උගන්වන්න පොඩි කාලේ. නෑ දරුවට ඒව කරන් දෙන්න ඕනේ නෑ කියලා හිතන්න එපා. ජපානයේ ලතුරු පාසල් යන දරුවට ඕවා කියලා දෙන්න. වැසිකිළියෝ ගන්න. පුංචි දරුවන්ට ඒ ආකල්ප වෙනස්කම් ඇති කරගන්න. කොපියක් කෑවහම කොලේ පාරක් විශ් කරන්න එපා කියලා කියන්නේ. එහෙම වුණාම තමන්ගේ වර්ත පෙට්ටිය සහ ගේට් පිරිසිදුයි ලස්සනයි. වටපිටාවත් ඒ වගේම ලස්සන කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි හැමදාම මුන් හරියන්නේ තව එකෙක් ඕනේ කියලා කොච්චර ගියත් ඔය ටික තමයි. කිසි වෙනසක් නැහැ. ඉතිහාසයේ මුදෙක් නැහැ. එහෙනම් මේක සිංගප්පූරුවක් වෙන්නේ නැහැ. නේ? ඊනමවමයි ආකල්පන වෙනස්කම් කරගන්න. පුංචි දරුවන් උගන්වනවා සේම වැඩි හිටියෝ. පන්සලට ආවම ඒ අදාළ ඩස්බින් එකට දාන්න ඒවා සුද්ධ පවිත්‍ර කරගන්න. ඉස්සර එහෙම. ඉස්සර සිල් ගන්න ගියාම පරණ අම්මලා හවස යනවා පන්සලට. ගිහිල්ලා පන්සල ආවට සුද්ධ පවිත්‍ර කරලා ධර්මශාලා පිරිසිදු කරලා ඔය ඔක්කොම ටික කරගන්න. ආයෙ සිල් පවාරලා පහෝදා උදේ යනකොට අර තිබුණ විදිහටම අපස් කරලා. දැන් කොහොමද කියලා බලන්න. ආකල්පන වෙනස්කම් තියෙනවා. පාසලක පන්සලක පොදු ස්ථානයකට ගියාම ඒව තමන් ස්වයං නියම ඇති කරගන්නවා. වයසකයි කියන්නේ ඔක්කොම. එතකොට අපිට මේ රට ආලෝකමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම අහුවෙයි. අපි නැවත සූත්‍රයට එනවා. එතකොට දැන් මොන පළවෙනි අස්ථානය කිව්වා. නරකය. ඒ වගේම දස කුසල් කරලා මරණ මංචකේ කයපස් සිටිවිල්ලක් ඇති කරගෙන දීලා උපදිනවා තිරිසන් ලෝකෙ. උපදින්න බැහැ. හොඳම
උදාහරණය තෝදෙය බව. බුදුහාමුදුරුවෝ දැක්කත් බණිනවා. පස්සේ ගෙදරම බැල්ලේ කුසෙන් බලු වැඩේ කියලා හිතුවා. බුදුහාමුදුරුවෝ වඩේකට පුරාගෙන පණිනවා. බුදුහාමුදුරුවෝ තෝදෙය තාම බුදුන්ට ගෞරව කරනවා. වලින් පස්සේ ගාගෙන කියනකොට ටික කතාවක් ඒක කියන්නේ තිරිසම්භවයකට යන්න පුළුවන්. මේ අපි උපදින ටික තමයි කියන්නේ. හොඳට මතක තියාගන්න. ආමාචර ලෝක 11ක් ගැන කියනවා. එවන දෙකක් කියනවා. ඒ වගේම දස අකුසල කරලා මරණාන්තකේ තයහපත් කරගෙන ඉහිලා උපදිනවා අසුර කියන අපාය. අසුර කියන අපායත් මහා විශාල ශරීර තියෙන සත්ත්ව කොටාපයක්. ඉදිකට තුලක් වගේ කටක් තියෙන හිස් මුදුනේ. හන්දට. තාම දුක්ඛයි. මෙන්න මේ භවයේ පුතුණා පින් කරලා පින් දුන්නට පින් ගන්න බෑ ස්ථානයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. දැන් අය අයහපත් දේවල් හොඳට අහගෙන තියෙන අපිට කඳෝගන තියෙන සමහර ඒවා කාරිනවා බණ අහනවාද නැද්ද කියලා බලන්න. අර බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇත්තටම බණ අහනවා කියලා. දහම අවවාද දුන්නේ ඒකයි. එතකොට ඔය නරක දේවල් කරනවානේ. කියන්නේ කය වචනය සිටින් අයහපත් දේවල් කරනවා. හොඳ ඒවා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා, අදත්තාදානයෙන් වැළකීලා, කාමමිත්‍යාචාරයෙන් වැළකීලා, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් වැළකීලා. ලෝභයෙන්, ක්‍රෝධයෙන්, මිත්‍යා දෘෂ්ටික භාවයෙන් වැළකීලා. මොන මරණ මන්ත්‍රකයේදී හොඳ සිතිවිල්ලක් උපදිනවා. ධම්මික උපාසකතුමාට වගේ දිව්‍ය ලෝක 6ෙම ඇවිල්ලා කතා කරනවා. ඒගොල්ලෝ නම් වෙනවා එකයි යන්නේ. හිතියොත් හොඳට හැදී අනේ තමයි. දැන් මොන හොඳ දේවල් කරන මරණ මන්ත්‍රකයේදී හොඳ සිතුවිල්ලක් එකදලා ගිහින් උපදිනවා දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකිය කියන්නේ අය චාතුරු මහරජගේ යාමේ කුසිතේ නිර්මාණගති පරිණිමිත වසවාස. දිව්‍ය ලෝක 6ේම සැප එක වගේද වෙන වෙනම. අරේක මනුස්ස ලෝකයේ එක විදිහේ නෙමෙයි නේ. කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා, එක පල්ලෙහා ඉන්නවා, එමෙ කියලා. ඊතාන දුක්පත් මිනිස්සු. අන්දක පහුගිය දවස්වල වැසිකිළියක ජීවත් වෙන මිනිස්සු. වැසිකිළිය. රූපවාහිනියක ප්‍රධාන දෙයක්. ඩෙන්ගු බලන්න යනකොට මදිරේ කියා මම දැක්කා ඒ මිනිස්සු ජීවත් වෙන පොඩි වැසිකිළිය. එතකොට දිව්‍ය ලෝකවල ඔය සැප සම්පත් එක විදිහයි. එතකොට එහි ගිහිල්ලා හිතෙන්න පුළුවන් අයියෝ මේ අනිත් දිව්‍ය ලෝක දිහා පොඩ්ඩක් බලලා මේ දිව්‍ය ලෝකේ සැප නැහැ. අල්පේසාක්‍යම හිතාක් කියන්නේ. දැන් හිතන්නේ නැද්ද කෝටි තමන්ගේ ගෙදර අල්ලපු ගෙදර කෝටි ප්‍රකෝටි වාහන දෙක තුන ගෙවල් දොරවල් කට්ටු කරන් ගහලා තමන් දුක්පත්. මොකද කරන්නේ? මුන්ට තියෙන සල්ලියක් කියලා කියන්නේ නැද්ද? ඈ අපිට නෑනේ පුදුම සල්ලියක් නේ තියෙන්නේ කියලා කියන්නේ නැද්ද? කියනවා මිනිස්සු. එතකොට දිව්‍ය ලෝක වල ගිහිල්ලා ඉන්න පුළුවන් අයියෝ මේ දිව්‍ය ලෝකේ සැප නෑනේ අරගෙන සැප තියෙන්නේ. ඒ නිසා හොඳට පින්කම් කරන්න. සතුටින් පින්කම් කරන්න. ඔන්න මම එකක් කතාවක් කියලාම යන්නම්. සරපුවර ඉතිය අක්කයි නම් දෙන්නේ. අප්පා නිතරම දන් දෙනවා. නංගි දන් දෙන්නේ නැහැ. අක්කා කල්පනා කරනවා මම විතරයි දන් දෙන්නේ පින් කරන්නේ. නංගි පින්කමක නිරත කරවන්න ඕනේ. නංගිට කියනවා දවසක් නැගණිය මම දානමාන දෙනවානේ ඔයත් දානයක් දෙන්න කියලා. නංගි කියන්නේ නංගි මොකද කරන්නේ? අටනමක් වඩම්මවල සංඝසතු දානයක් දුන්නා. අකදුනේ පෞද්ගලිකලා දෙන්නම නැරෙන
දිව්‍ය ලෝක දෙකක ඉපදුණා. අක්කා බැලුවා නංගි කොහෙද කියලා. පුදුම වැඩක්. හොඳම දිව්‍ය ලෝකයක සක්‍ර දේවේන්ද්‍රයාගේ පාද පරිචාරිකාව වෙලා. එන දිවිද වෙලා ඉන්නවා. ඇය කල්පනා කරනවා මම තමයි වැඩිපුරම දන් දුන්නේ. එයා දුන්නේ එක දානයක්. ඒකත් දුන්නේ මම කියපු නිසා. හැබැයි එයාට සැප වැඩි මට අඩු. ගියා නංගි ගාව. සාකච්ඡාව අපදෙන්දගේ ගහගෙන ගියා කියලා විමානවත් දෙයක්. කොහොමද කියලා. එතකොට නංගි දේවගල කියනවා මම ඔබ දුන්නේ පෞද්ගලික දාන මම දුන්නේ සමසප දානය. ඒ නිසා එහෙම හිතෙන්න පුළුවන් සමහරවල් දිව්‍ය ලෝකවල කියලා. මනුස්ස ලෝකෙත් වගේ හිතෙනවා. එතකොට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දැන් ජීවත් වෙලා ඉන්නත් කරේම දස කුසල මරණ මංචකයේදී හොඳ සිතිවිල්ලක් ඇති වුණා. කරේ හොඳ දේවල් නිසා ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකෙක. ස්ථානයක් ස්ථානයක්. පින් ගන්න පුළුවන් තැනක් බැරි තැනක්. පුළුවන්. උත්තරේ පුළුවන්. වෙන උත්තර කියන්නේ බා කලින් කියන්නේ. පුළුවන්ද බැරිද? ඒ බෑ කියන්නේ. පුළුවන් කියන්නේ පුළුවන්. පුළුවන් කියන අය ඉන්නවද? නෑ කිව්වේ පුළුවන් කියලා. හොඳ උත්තරයක්. අපි දෙවියන් දිනවල කියනවා. ඔව්. ඒක කියන්නේ මම උදාහරණයක් නේ. සල්මන් පියතුමාට පින්දෙන්න නැති කමදායකත්වය කියනවා. මෙතුමා ඉන්නවා දැන් දිව්‍ය ලෝකේ. පුතා ලේනියාගේ ඒ වල දැන් මෙතරක්මාත්මක් කියන්නේ. දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා. මේකෙදි පින් දෙනවා. කොහොමද ගන්න කියන්නේ? එනවා පින් ගන්න. ස්ථාන කියන්නේ මම දිව්‍ය ලෝකේ කියන්නේ. මම කියන ස්ථානය. එතකොට අපේ කෙනෙක් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලා අපේ පින් ගන්න දෙන්නේ නැහැ. පොදුවේ දෙවියන්ට දෙන්න පුළුවන්. අන්නරු පින්කමක් කරනවා යන්ත්‍රෝ මේ පැත්තේ කියලා එහෙම නැහැ. ඉස්සර පැරණි සමාජේ නම් තිබුණා පැරණි මිනිස්සු ගම්වල එහෙම හත්දවසේ වෙනකොට ඔය බොටුවක් හදලා බොක්කොල වලින් ඒ මැරිච්ච කෙනා අඬ කැමැති කෑම දාපු දීම දාපු තියෙන ඔක්කොම තියෙනවා. වණ කියන්නේ ඉස්සෙල්ලා. සුදු වැලි අතුරලා ලස්සනට ඒ මල් පැලට දක්වා තියලා ඉතින් කට්ටිය ගෙදර ඔක්කොම දැන් බනහන. මේ ඉස්සර මිනිස්සු කරපු දේවල් දැන් නුවරඑළියෙන් පස්සේ තිබුණා ඔය ටික. ඉතින් ගෙදර මිනිස්සු බනහන දැන් ඉතේ තියෙන්නේම නැරිච්ච කෙනා ඇවිල්ලා ටික කාලා ගිහිල්ලා කියලා බලන තියෙන්නේ. ගමේ නායකයන් පොරොල් ඉන්නෝනේ. ඒ මිනිස්සයා ඒ කාලේ හරියට බොණ්ඩක් කැමති. ඒවත් තියලා. තියෙනවා දැනුත් එහෙම දැන් දාන දෙනකොට සමහරව ඉන්නවා ඒ මැරිච්ච කෙනා කැමති කෙනා තමයි දෙන්නේ දාන. අන්තරෝගේ ප්‍රශ්නයක් නැහැ. අන්තරෝ කැමති වුණත් එකයි අපිට නැති වුණත් එකයි අපේ මිනිස්සයා කැමති වෙන්නේ ඒවට කියලා ඒ තමයි දෙන්නේ. එහෙම ඉන්නවා. එතකොට දැන් අර පොළොවට මොකද කරන්නේ? පොඩ්ඩක් තියෙන එක එකක් දීලා අණ්ඩත් උදලා තියනවා කැමති මස්ත කැමතිලා කැමති ඔක්කොම තියෙනවා. ඔය කාලා බී සිගරට් වුණා ඒවත් තියෙනවා. ඒකත් දීලා අඩි ටිකකුත් තියලා යනවා. ගෙදර මිනිස්සු වණ ඉවරෙච්ච ගමන් බලන්න ඕනේ. අර සුදු ඇලිකේ අඩියක තියෙන කියලා ඇදිලා.
අඩි තියනවනේ. හරි සතුටු වෙන්නේ. ගෙදර මිනිස්සු. ඇවිල්ලා එක. එතකොට බලනකොට දැන් ඔය මිත්‍යා දෘෂ්ටික දේවල් බුදුදහම කවවතෝ කියලා නෑ. දැන් එනවනම් ඒක ඕනේ වෙන්නේ. නේ? එදින මෙහා දෙවි කෙනෙක් කියලා ඔබේ මන්නේ නෑ. මිනිස්සෙක් කියලා කරන ඒක දෙන්නේ නෑ. එතකොට එනවනම් මේක ඕනේ ප්‍රේතෙක්. එතකොට මිනිස්සුම ගෙදර මිනිස්සුම හිතනවා අපේ එක ප්‍රේතෙක් කියලා. ඔය මොරටු පැත්තේ තෝ තිබුණා මම ඒ දවස්වල බානකට ගිය ගමන් ඉස්සෙල්ලාම මොකට විරුද්ධව කිව්වා. දැන් නම් නෑ. මම දැන් මේ පැත්තේ එහෙම තියෙනවා කියලා. බුදුදහමේ කොහොමවත් නෑ. තියෙනවා නම් ඔය ගැන කියන සූත්‍ර දෙකක් තියෙන්නේ. දැන් මේ කියන දානසෝරේ සූත්‍රය කියලා පොදු සූත්‍රය. මිත්‍යා දෘෂ්ටික දේවල්. එතකොට දැන් හත් දවසෙන් මරණම පිටින්නේ මොකද? හත් දවසේ නමානේ හත් දවසෙන් එහෙම දින හරියටම හත් දවස වෙනකොට දෙන්න ඕනි. එහෙම දෙන්න මොකද? ඔයගොල්ලෝ වැඩහස සමහර කියන්නේ දින හතක් ගත වෙනකම් පාවි ඉන්නවා. එතකොට ඔන්න මේ පින් දුන්නා තමයි තැනට යන්නේ. ඒ අදහසක් තියෙනවල. නෑ බුදුදහමේ මේක නෑ. බුදුදහමේ කියන්නේ හරියට කුඩල දැකලා තියෙන. කුඩල මෙහෙම ගලවන්නේ නැණ කල්ලක. අපිත් එහෙම. මේක අතාරින්න නැණ කල්ලක. නැණ කල්ල ගන්න බලාගෙනයි කතා කරන්නේ. ඒකනේ මරණ මංචකේ කිට්ටු වෙනකොට පිනක් දහමක් කරගෙන නැති අය ටික ටිකක් කරනවා නම් දැන් හොඳයි. කියලා අපේ පන්සල් එක කම්පලය තමයි. ඔව් කියන්නේ ඒක. දැනෙනවා ඒ වෙනකොට. එතකොට හොඳයි කියන අපෙන් එහෙම පින්කමක් කරලා පින් දුන්නා හොඳයි. හැබැයි අර උදපාලකාවේ ඉන්න මැරිච්ච සනේ ඇසිපිල්ලමක් කියන පමණින් මැරිලා තියෙන තැන පල්ලකට ඉවරයි. අපිනෝ මිනිය තියාගෙන දුක් විඳින්නේ ආනන්දේ වැළපෙන්නේ ඔය ඔක්කොම කරන්නේ. මට පොඩි කතාවකට කියවල බලන්න. එතකොට දැන් දිව්‍ය ලෝකයට ගිහින් ඉපදුනා අස්ථානයක් කියලා බුදුහාමුදුරුවෝ කරනවා. පොදුවේ දෙවියන්ට දෙන්න පුළුවන් ඒක වෙන කතාවක්. හැබැයි අපේ කෙනෙක් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකවල ඉපදිනා අපෙන් පින් අපේක්ෂා කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ අස්ථානයක් කියලා කිව්වේ. පැහැදිලිද? ඒ වගේම දස කුසල් කරලා මරණ මන්ත්‍රකේ පොඳ සිටිවිල්ලක් ඇති කරගෙන ගිහිල්ලා උපදිනවා මනුස්ස භවයක. ස්ථානයක් අස්ථානයක්. අස්ථානය. මැරිච්ච ඒ කියන්නේ මනුස්සයෙකුට පින් දෙන්න අවශ්‍ය නැහැ. පින් කරගන්න පුළුවන් නේ. පින් කියන්නේ හිතින් හිතට දෙන දෙයක් මම පින් ගැන අමුතුට කියනවා. හිතින් හිතට දෙන දෙයක් නේ. එතකොට මනුස්ස භවයක් තමයි. දැන් කොහෙද තියෙන ස්ථානයක පින් ගන්න? ප්‍රේත ලෝකේ. කවුරුත් කැමති නෑ එහෙම කියන්නේ. හැබැයි ඔතන තමයි තැන. කොටස් හතරයි ප්‍රේත ලෝකේ. නිජ්ජාම සංහික, උප්පිපාසික, පාංසුපිසාචික, පරදත්තෝපදී. හරියට නිජ්ජාම සංහික කියලා කියන්නේ ගස් දෙනයක් වෙන කියන ගස්යක් තියෙනවනේ. ගේ දීපම ඇතුළේ ගිහින්නේ. අන්න ඒ වගේ දැවෙන ප්‍රේත වෙනවා. ඊළඟට උප්පිපාසික කියන්නේ අධික පිපාසිත ප්‍රේතය. සහ පාංසු පිසාච කියන්නේ පාංසු කියන්නේ පොළවට.
පොළවට වැටෙනේම සෙම් සොටු සැරව මල මුත්‍රා ආදී අනුභව කරන ප්‍රේතය. පරදත්තෝපජීවී කියන්නේ පර කියන්නේ අනුන්ට උපජීවන්ත කියන්නේ ජීවත් වෙනවා යටේම කියන්නේ. මොනට? කොහෙද? පරදත්තෝපජීවී කියන ප්‍රේත කොටාසේ ඒකත් ප්‍රේත ලෝකය. ප්‍රේත භවය. හරියට දැන් එළිය බැලුවහම මේ පැත්ත ටිකක් අඳුරුයිනේ. දැන් අපි ඉන්නේ එළියේනේ. ආලෝකයකනේ. අඳුරේ ඉන්න කෙනා දිහා බැලුවොත් අපිට දැන් මෙතන ඉඳන් අඳුර ගන්න පුළුවන්. පුළුවන්ද? බැහැ. අඳුරේ ඉන්න කෙනාට අපිව අඳුර ගන්න පුළුවන්ද බැහැ? පුළුවන්. අන්න ඒ වගේ තමයි වේදක. ඒගොල්ලෝ අඳුරේ ඉන්නේ. ඒගොල්ලන්ට අපිව පේනවා අපිට ඒගොල්ලෝ පේන්නේ. ඔන්න දැන්. එතකොට මේ ප්‍රේත පරදත්තෝපජීවී කියන ප්‍රේත කොටාසේ යම්කිසි බලයක් තියෙනවා ඒගොල්ලන්ට. ඉංගන්න ඔය විරෝපක සූත්‍රයේ කියනවා දොර බෑ කුමානන්දී ආදී තැන්වල ශරීරගත වෙලා ඒගොල්ලෝ කොහොමාරි තීන් විපාසයෙන් ඉන්නේ. හරියට අපිට අතීත වතුර විපාසයක් වෙනවා වගේ. ඒගොල්ලෝ තීන් විපාසයෙන් ඉන්නේ. ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි ඔය පින් දෙන අදහස ආවේ. කෙනෙක් මරුණාම 7 දවසේ 3 මාසෙන් අවුරුද්දෙන් ඔය විදිහට පෑන් වඩලා පින් අනුමෝදන් කරන්න තමයි කියන්නේ. පෑන් වඩනවා කියන්නේ පිළිච්ච භාජනයකින් හිස් භාජනය පිළි යන සලස්සන. දැන් බුදුහාමුදුරුවෝ දේශනා නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන අපපැන් කියනවා. පසුකාලීනව හැදිච්ච හැබැයි හොඳයි. මිසු කැමති පෑන් වඩලා එතකොට හරි කැමති වෙන්නේ. හරියට උන්නමේ උදකම් වට්ටන් යතානෙන් නම් පවත්තති කියලා අහසින් වැටෙන දියදිග ඇවි පිරෙන්නාසේ තින්නම ඉදානේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතර මේ මගේ ඥාති සුවපත් වෙත්වා කියලා පෑන් වඩලා තින්නම. එතකොට ඔය පරදත්තෝපජීවී කියන ප්‍රේත කොටාසේ කියොත් තමයි පින් ගන්න පුළුවන්. හැබැයි සමහර විට පුළුවන් මේ අපේ කෙනා එන්නේ අපේ අම්මා තාත්තා ආච්චිලා සීයලා අපේ කෙනා මැරිලා ගිහිල්ලා එහෙම උපදින්නේ නැහැ දිව්‍ය ලෝකෙම උපදින්නේ කියලා කියන්න බෑ. අපිට ඒක වෙනස් කරන්න බෑ. මම කරන දේ මමයි. ඔබ කරන දේ ඔබයි. ඒක වෙනස් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න හැටියට පින් ටිකක් දෙන්න විතරයි. භවය හදලා ගන්න අපි. හොඳ තැනකට යනවාද නරක තැනකට යනවාද තීරණය කරන්නේ අපි. දැන් අපි ගමනක් යනකොට අතේ සල්ලි තියාගන්න බෑ ගමන් කියනවා මග කියනවා නේ. නැත්නම් ගමන යන්න බෑනේ. බස් එකේ අපි එක එක යන්නේ නැහැ. එතකොට මේ සංසාර ගමනටත් මඟ වියලා මේ එකතු කරන්නේ මඟ වියලා නේ. දැන් මේ එකතු කරන්නේ මඟ වියලා කොහෙද? සංසාර ගමන. සංසාර ගමනට මඟ වියලා මේක කරා. හොඳට බනහලා බී කරගත්තාම සංසාර ගමන යහපත් කරගන්න පුළුවන්. එතකොට දැන් ඔය තමයි තැන. ආමාවචර ලෝක 11ක් කිව්වා. සතර අපායයි, දිව්‍ය ලෝකයයි, මනුස්ස ලෝකයයි. ඔන්න අපි මෙරි උපදින තැන. ඊට දිනු කරපුවාම බ්‍රහ්ම ලෝක වලට යන්නත් පුළුවන්. එතකොට බමුණ ඥානසෝනි බමුණනවා ශ්‍රමණ බව ගෞතමයනි අපේ කෙනා එතන හිටියේ නැතුණු පිනටත් පොද වෙන්නේ. මොකක්ද උත්තරේ? දැන් කෙනා නැහැ පින් අපි පින් දෙන්න කෙනා පින් ගන්න නැහැ. පිනට පොදේ. අපිට ලැබෙනවා. ඔබත් ලස්සන කතාවකින් කියනවා. සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේගේ භවපාපට ඉස්සෙල්ලා අම්මා මැරිලා ප්‍රේතයක් වුණා. අකුසල කරලා.
කරපු අකුසලයේ මනසත්භාවයක ඉන්නේ නැති පස්සේ බුදුරජාණන් වහන්සේ නම පින්නපාතේ වඩිනකොට අපහාස කරා. ඔයිට වඩා හොඳයි මල මුත්‍ර වැළපුවා. ඔයිට වඩා හොඳ ගැප් වල වැළපුවා. ඔය විදිහට අපහාස කරේ. ප්‍රේතියක් වෙලා ඒ වගේ විදිහටම අනුභව කරා. සරියුත් මහමුදුරෝ සක්මන් කරමින් ඉන්නකොට ඇය නොපෙනී ඉඳන් කියනවා මම භවපාක ඉස්සර වහන්සේගේ අම්ම කරපුවා අපර්ධයක් නිසා ප්‍රේත ලෝකෙට ගියා. අනේ ස්වාමීනි ඔබ වහන්සේට පමණයි මම මුදවාලා කරනවා. බැලුව සරියුත් මහමුදුරෝ මේක ඇත්තා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ආදී පිරිවරාගෙන බුදුහාමරනේ මොතොල් මහ රහතන්ගේ දායකත්වයෙන් කුටි හතරක් සකස් කරලා පින්ඩපාත කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කරලා පින් දුන්නා. මොගලන් මහමුදුරෝ දිවිචාරිකා යනකොට ලස්සන දේවකණක් කියනවා. මෙහෙන්ට කරමු පිනක් පද්දේවා. මම කරමු පිනක් නෑ වහන්සේලා මට පින් දුන්නා සරියුත් මහමුදුරන්ගේ භවපාක ඉස්සලාම කියලා. එතකොට මේ පින අපට යන්නේ මේ දීර්ඝ සංසාරේ මියගිය ඔක්කොටම අපි පින් දෙන්නේ. ඉදම්මේ ඥාතීනම් ඥාතීන්ට සංසාරගත ඥාතීන්ට පින් දෙන්නේ. නැවතත් ගමනා එහෙමවත් කෙනෙක් නැති වුණොත් මොකද පිනට වෙන්නේ කියලා. අන්න ඔබතුමේ දීපු උත්තරේ දෙන්න පුළුවන්. මේ පින අපට යන්නේ නැහැ. තමන්ට පිට පෙනෙන මොනම භවයකදී හරි මේක විපාක ලැබෙනවා. එතකොට දැන් මේ ගමනට හරි සතුටුයි. නැවතත් ගමන අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. අහන්න කිව්වා. අහනවා බමුණ ශ්‍රමණ බවත් ගෞතමයේ සමහර සත්තු ඉන්නවා ඉහළ සැප සම්පත්තිය. සමහර ඉන්නවා පල්ලෙහා සැප සම්පත්තිය. සත්තු හතර වාගයක් තියෙනවා. ඇත්තු, අලියැත්තු, ගවයෝ, සුනඛයෝ, අස්සයෝ. උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් මේ දවස්වල නම් හතරකම වාසනාවේ ඉතිසෙල්ලා නැදුව දෙරා. උතුම් සැප සම්පත්. මිනිස්සු අදිනවා දැනගන්න. මම දැක්කා නැදුව රාජහස්තිය යනකොට එක වයසක මිනිස්සෙක් ලේන්සුවක් මහා පාරේ ගලා දන ගහනවා. කෑමදී හොඳට වැඩේ. ඒ වගේම අලියැත්තු ඉන්නවා වනාන්තරවල මායව දල්ල කපාගෙන බද්ධ හිංසා කියලා. දෙවිදියා. සුනඛයෝ ඉන්නවා ලක්ෂ ගණන් මිනිස්සු ගණන් ඇති කරනවා. තව සමහරව ඉන්නවා පාරවල මොලේ හැදිලා දැක්කත් කල කියනවා. දෙවිදියා. අනිත් සත්තුත් ඒ වගේම අපි කරනවා කියන්නේ. බුදුහාමුදුරනේ අහන්නේ මේකට හේතුව මොකක්ද කියලා. බුදුහාමුදුරනේ ලස්සන උත්තරයක් දුන්නා. ඥානසෝනි පෙර සංසාරයේ මිනිස්සු වෙලා හිටපු අයද. මිනිස්සු වෙලා හිටියේ කරේම දසකුසල. ආයේ මතනේ සිටි ඕම කරේ. හැබැයි හොඳට දන් දුන්නා. හොඳට දන් දුන්නා. හොඳට දන් දෙනවා කියන එක දන්නවනේ නේද? පිළිවෙලට පිළිසිතුව තාම ඉහළ මට්ටමේ. සමහරව කොට උදයක් දෙනවා නම් මේගොල්ලෝ අංග සම්පූර්ණ ඇඟ ඇටකකින් මෙච්ච කොට කො සකස්මා දානවා. සමහර තැන්වල බුදු පූජාවලියන් ගියහම පෙරේත දක්වනවා. ලොකු විනායකට බත් බෙදලා වෑංජනක් කියන ඔක්කොම බෙදලා අන්නාසි පළවපු උඩින් තියලා අනුකූල කරනවා. නේ? කාටද පූජා කරන්නේ? බුදු ගුණවලටද බුදුහාමුදුරන්ට? ඈ? කාටද? ජීවමාන බුදුහාමුදුරන්. බුදු ගුණ වලට ආහාර ඕනේ දැන් මේ කාලේ දැන් තාකින්ගේ පටන් ගන්නවා කටින සුරුවතියදියා දෙතිස් ගෑන පූජා කරනවා ගෑන පූජා කරනවා ගිලම්පල පූජා කරනවා සිවුරකට මොනවද ඔවා කියන්නේ නේ වන්දනා කරනවා වන්දනා උතුම් ජීවරයන්නේ
ඒවට ගිලම්පත ඕනේ නැහැ. ආහාර කියන්න ඕනේ නැහැ. ජීවමාන බුදුහාමරණ බුදුගුණ වලට නෙමෙයි ජීවමාන බුදුහාමරණ පූජා කරන්නේ. එතකොට ඔක දිවසේ දැන් බලන්න පාසල් වලට ගියාම භාජන පිළිසිර තියෙන ඒවා බුදුහාමරණට මලාපනවල බලන්න. හරිම අපිරිසිදු. අපදුරු ඒවා කියලා ඔය තියෙනවා. ජීවමාන බුදුහාමුදුරුවෝ ගෙදර වැඩ ඉන්නවා නම් කොහොමද අපි සිත කරන්නේ? පෑන් ටිකක් පූජා කරනවා නම් ගෙදර තියෙන ඉහළම භාජනය පිරිසිදු එක කරනවා. තමන් පිරිසිදු වෙයිද? උදේ පාන්දර නැගිට්ටකම මොන කටක් හොදලා ඉස්සෙල්ලා බුදුහාමරට තියන්න ඕනේ කියලා ඔය කියනවා. ප්‍රතිඵල නැහැ. තමන් පිරිසිදු වෙලා පිරිසිදු සිතින් මේ පම්පාදනයේ මගේ සිත පිරිසිදු වේවා කියන අදහසින් බුදුහාමුදුරන්ට ජීවමාන බුදුහාමරට මේ පැන්ටික පූජා වේවා කියන අදහසෙන් පූජා කළා. සාදු පූජා කළා. ප්‍රතිඵල ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් කරන්නේ. ගෞරවයෙන් කරන්නේ. ජීවමාන බුදුහාමරට පූජා කරන්නේ. එතකොට ඒ පිළිවෙලට දැන් මේගොල්ලෝ දානමාන දෙනවා හැබැයි කරන්නේ දසාව. ඔන්න නැරිලා ගිහිල්ලා උපදිනවා තිරිසම්භවයක. තිරිසම්භවයක උපදිනා හැබැයි ලැබෙනවා. දැන් සමහර බලවල ඉන්නවා මිනිස්සු පුදුම දුකක් විඳිනවා. සංසාර ණයක් වගේ සෑම්පු දාලා නාවන කෝටි කවන්න ඕනේ බලව දැන් නැදේ විතරෝගා. ඔය බලන්නකො YouTube වල එහෙම තියෙන්නේ. බලන්නකො ඒවල් වල ගේ ඇතුලේ ගේ මොක කරන්න බලෙක් හදන්නේ. බලන්නකො. ඇයි? උගේ පිනක් හැබැයි. අර විදියට තවලා තියෙනවා. අකුසල කරලා හැබැයි නම් දීලා තියෙනවා. ඒක ඒ දීපු දේවල් තමයි ලැබෙන්නේ කියලා. ඒ නිසා දැන් බලලා එළියට දාන්න එපා. අලක්ෂ කරන යන්නේ මරුද ඉවර කරලා දාන්න. මේ පවේ. එතකොට දැන් එහෙම දස අකුසල කරලා දානයක් දෙනවා කියන කෙනාට විරුද්ධ චෛතම ඔය පොලියේ මැදිලා පාරවල් වල ඉන්න දැක්කත් ගල්වලින් ගන්න. දැන් මේ කාරණේ කිව්වට පස්සේ කමනා හරි සතුටුයි. සතර ප්‍රකාශ කරා උපුජ්ජිතම්මානේ කුජ්ජේ පටිච්චසමුප්පාදා වරේ මූලස්ව මග්ගමාචිකේ අන්තකාරේ තේරපද්‍යෝතන ධාරේ චක්කුමන්තන රූපාණි පස්ස. අර මම පැහැදිලි වුණා උපුජ්ජිතම්මා නිකුජ්ජේ එන අනිත් පැත්ත හරවල තිබුණ එක නිවැරදි පැත්ත හැදුවා වගේ. පටිච්චසමුප්පාදා විවරයේ බාහිර පිට එකක් කැරියා වගේ. මූලස්ව මග්ගමාචිකේ මම්මුලා වෙච්ච කෙනෙකුට මග කිව්වා වගේ. අන්ධකාරයේ තේරපද්‍යෝතන අනුරින්න කෙනෙකුට පහනක් දැල්ලුවා. ඇස් නැති කෙනෙකුට ඇතුණාසේ මම මනාව පැහැදුනා කියලා බමුණ පිටත් වෙලා කියලා. ඔය ටික තමයි ඔය සූත්‍රය කියන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? පින් ගන්න බැරි දැන් මොනවද පින් ගන්න පුළුවන් තැන මොනවද? පැහැදිලිද? ඇතිනේ බන්නේ. පින් ගැන කියනවා. ඒක කියනවා අවසන් කරනවා. පින් කියන්නේ මොනවද? පින් කියන වචනේ තේරුම. පින් කියන වචනේ තේරුම. ඉක්මනට කිව්වොත් දැන් 8යි කාලේ. ඉතේ ඇති වෙන සතුට පින් නම් කොච්චර දේවල් ඉතේ කරනවා. වැඩිවත් කරනවා කියලා. එහෙම පිළිගන්නේ. පින් කියන්නේ සිත පිරිසිදු කරනවා කියන එක. පිරිසිදු කරන්න නම් සිත කීට වෙලා කියනවා. කීලුද නැද්ද? වෙනවා. තමන් සම්පතේ දෙයක් දෙන්න ගියාම එනවානේ ලෝභකම නේද? දේශය, මොහය ඔය දානයක් කියන දෙනකොට කියන්නේ ලෝභ දේශ මොහ අයහපත් සිතිවිලි යටපත් කරගෙන අලෝභ දේශ මොහ ඉස්මතු කරගෙන දෙන්නේ. පිරිසිදු කරනවා කියන එකයි අදහස. ඉස්සර ගම්වල තිබුණා පුල්ලා. පොළනවා කියලා කියන්නේ වී කොටලා පොළනවා. ඉවත් වෙන්නේ මොනටද? ඉතුරු වෙන්නේ මොනටද? මොන
හොඳට ඉතුරු වෙනවා. අන්න ඒ වගේ පින් කියලා කියන්නේ. ඉතුරු වෙන ඒවා. සිත පිරිසිදු කරනවා කියන එකයි පින් කියලා කියන්නේ. ඒ නිසා මේ කරන්න සිත පිරිසිදු කරගන්නවා. ඒක තමයි පින් කියන්නේ. අපිට ඕනි පින්. සංසාරේ පින් කරලා තියෙනවා. ඒ නිසා බණ ටිකක් අහන්න මෙහෙම එන්නේ. ඒ නිසා මේක වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්නේ අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සිසිර කුමාර මහත්මයා මම හිතන්නේ විදේශගත වෙලා ඉන්නේ. ඔය කවුරුත් නැත්තේද? ඉන්නවා. එතකොට අරමුණ නිමිත්ත විශේෂ විවාහ සම්මාසකය. නිමිති කරගෙන දෙපළටම ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න, තව චිරා කාලයක් සමගියෙන් සාමයෙන් සතුටින් ජීවත් වෙන්න. සියලු ශක්තියම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අනිත් සෙනෙත කියන දරුවෝ දෙපළ ඇතුළු ඒ සියලුම දෙනාටම දෙමව්පිය ඇතුළු පවුලේ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්න වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා සිත කිරීම ඒ කොරෝනා සංගතයේ මිය පරලෝකීය ටී.එන්. සල්මන් පියතුමන් ඇතුළු සිසිර කුමාර මහත්මයාගේ පාර්ශ්වයෙන් සහ මහත්මියගේ පාර්ශ්වයෙන් නියමිත සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ පරලෝකයෙන් සුවපත් කර ගනිත්වා දුක වේනම් දුකින් මිදේවා සැපක වේනම් සැපවට වඩා වර්ධනය කර ගනිත්වා ඒ වගේම අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සේම කටයුතු කරලා අපවත් වී වදාළ අපි ගෞරවාර්හ අනුභවමෝලේ රතනසිරි නායක හාමුදුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ට අපේ අනිත් දේව හාමුදුරුවෝ නමින් මිය පරලෝකයේ සියලුම දෙනාටම මේවා හදලා වඩලා මිය පරලෝකයේ සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ පරලෝකයන් සුවපත් කර ගනිත්වා උන්වහන්සේ තෝරන प्रार्थनीय बोले कि निवान साधा कनित्वा सिसरुमार महात्मा कुल महात्म्य कुल दरुद कल कुल विपौले सिद्धमाप्य कुल सैम सिद्धार्थे सैम सेव दिनाटम धर्म श्रवणे करको उपस्थित रूप दिनाटम विरोवसेन ग्रहत सफलोपादल ऋतु करदल सियल्ला गुरुदेवा निरोग संपत्तेवा काय चित्त पीडा देवा तुरुवंगे पिहिट දෙවියන්ගේ ආශිර්වාදයෙන් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ඔයාලට කල්යාණ මිත්‍රතාවයේ බොහෝම දක්ෂ හාමුදුරුවමක් වැඩි. අමිත දේවහාමුදුරුවෝ මා දීර්ඝ කාලයක් ගන්න පන්සල් ගොඩනගන්න මිනිස්සු සමග සුවදව කටයුතු කරන්න උතුම් දක්ෂතාවයක් තියෙනවා. පින්කම් සංවිධානය කරන්න උන්වහන්සේට පුදුමාකාර හැකියාවක්. මිනිස්සු එකතු කරගෙන මිනිස්සු පින්කම් වල නිරත කරවන්න, ලස්සන පින්කම් කරන්න බොහෝම ලේකතු. හරි කල්යාණ මිත්‍රතාව. මිත්‍රයන් වහන්සේනවා. ඉතින් අපි බොහෝම කැමති උන්වහන්සේ දුරකථනයෙන් මතක් කරේ ධර්ම දේශනාව. ඉතින් අපි නායක හමුදුරටත් මේ ස්ථානයේ වැඩ සිටපු ආධිපත්‍ය දරපු බොහෝම ගෞරවයක් තියෙනවා. අපි උන්වහන්සේ සමග කටයුතු කරලා තියෙනවා. විදේශ රටවල් ඉපවා ඉතින් උන්වහන්සේ ඒ ගෞරවය ඒ වගේම අපිට දේව හාමුදුරුවෝ බොහොම ලස්සනට පින්කම් කරනවා. ඒ හැමදේම උන්වහන්සේගේ පිළිවෙලයි හැමදේම. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ වගේ ආගමික ජාතික ශාසනික කටයුතු සිදු කරන්න සියලු ශක්තිය ධෛර්යම වේවා කියලා අපි හැමදෙනාම ආශිර්වාද කරමු. අවසානයේ දෙවියන්ට නියගින් නාමයකට අපට උතුම් අමා මහ නිවන සැනසීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සදා අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාසේ සමිජ්ජතු